ඒවා විශේෂ ගෑස් වර්ග. ඉතින් ඒවා වැඩිදුර ඩයිවිං කරනකොට කෙනෙක් එයාට ඒ තව දේවල් ඉගෙන ගන්න ඕන නම් ඒ යනකොට අපි ඒ જાති ටැංකේ ෆිල් කරලා ඉවරලා මේකෙන් තමයි තීරණය වෙන්නේ ඔයා කොච්චර දුරට සේෆ්ද අන්ඩර් වෝටර් කියලා ඉවරලා. මොකද මේකේ තියෙනවා එක එක ක්වොලිටි වලට එනවා එක එක බ්‍රෑන්ඩඩ් එනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් හොඳ එකක් තෝරගන්න ඕන අපේ සේෆ්ටිය ගැන හිතනවා නම් මේක මේ කොරල් වල ඉතිලා මේ කොරල් ඒ කොරල් ඔක්කොම මේ මැරිලා. ඉතින් ලොකු අයියෝ සුබ දවසක් ඔයාලට. ඊයේ රාත්‍රී බස් එකට නැගලා ගෙදරට සමුදීලා යාළුවා මේ ගමන එක්කගෙන ආවා. මං ආවා ලංකාවේ ලස්සන විරල තීරයක් තියෙන නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලයට. ඩයිවිං මුහුදුපතුලේ සුන්දරත්වය වීඩියෝ කරලා ඔයාලට පෙන්වන්න ඕන කියලා. මේ ලස්සනට තියෙන මුහුද මේ ඔක්තෝබර් වලින් පස්සේ දකින්න හම්බෙන්නේ නැහැ. ඉතාලි මුහුදක් තමයි දකින්න ලැබෙන්නේ. ඉතින් ඔක්තෝබර් වෙනන කලින් මේ අවුරුදු මගේ ඩයිවිං එක ඩයිවිං ටික කරන්න ඕන කියන අදහසින් තමයි ආවේ. වෙරළ සංරක්ෂණයෙන් කරන ප්‍රෝග්‍රෑම් එකක්. අවසානයේ හැම සීසන් එකක අවසානයේම කොරල් රීෆ් වල තියෙන අපද්‍රව්‍ය ඉවත් කරනවා. අද මට ඒකට සහභාගී වෙන්න වාසනාවකට වගේ අවස්ථාවක් ලැබුණා. අපි එහෙනම් වැඩට ලේසි වෙන අතරතුර හම්බ වෙමු. ආදරෙන් එකතු වෙලා ඉන්න. හරි. දැන් ඔයාලා දැක්කනේ සාමාන්‍යයෙන් මෙතන සිද්ධ වෙන ක්‍රියාවලිය. ඉතින් මෙතන තමයි අපේ ඩයිවිං වලට යූස් කරන පාවිච්චි කරන ඔක්සිජන් නිෂ්පාදනය වෙන්නේ. ඉතින් මේ ක්‍රියාවලිය සම්බන්ධව මම යම් තාක් දුරට දන්නවා. නමුත් අපි ATC දැනගන්න ඕන. ඒකට තැප්රොබේන් ඩයිවිං එකේ අයිතිකරු මිස්ටර් සුපුන් කාංචන. සුපුන් කාංචන මල්ලි මාත් එක්ක ඉන්නවා. ඔයාලට පැහැදිලි කරලා දෙයි මේක කොහොමද වෙන්නේ කියලා මේ ක්‍රියාවලිය ඔක්සිජන් නිෂ්පාදනය වීම. මේ ටැංක් වල ෆිල් වෙන්නේ කොහොමද කියලා අපි මේ සුපුන් කාන්තේ මල්ලි මල්ලි කොහොමද මේක වෙන්නේ? හරි. අපේ සාමාන්‍යයෙන් ස්කුබා ටැංක් ඩයිවිං වලට පාවිච්චි කරන මේ වගේ ටැංකි. මේකේ සාමාන්‍යයෙන් බාර් 200කට ඔරොත්තු දෙන්න තමයි හදලා තියෙන්නේ මීටර එක. සහ මේකේ කැපැසිටි එක තියෙනවා ලීටර් 12ක් ප්‍රමාණය පුරවන්න. ඒක එක එක සයිස් වල දෙනවා. සාමාන්‍යයෙන් ස්ටෑන්ඩඩ් පාවිච්චි කරන්නේ ලීටර් 12 ටැංකි. ඒකේ වර්ග දෙකක් තියෙනවා. ඇලුමිනියම් යකඩ එහෙම කීතරලා වර්ග දෙකක් තියෙනවා. දෙකම ඩයිවිං වලට පාවිච්චි කරනවා. එහෙම ප්‍රශ්නයක් නැහැ. කොයි මැටීරියල් එකකින්ද හදලා තියෙන්නේ කියලා. ඒ වගේම තියෙනවා පොඩි සයිස් ටැංක් හදලා තියෙනවා පොඩි ළමයින්ට ඩයිව් කරනවා නම්. ඒගොල්ලන්ට බර අඩුවෙන් කැපැසිටි එක අඩුවෙන් හදලා තියෙනවා. ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් මේක. මේවා සාමාන්‍ය අපි මේවට ෆිල් කරලා තියෙන්නේ සාමාන්‍ය වාතය. කියන්නේ සාමාන්‍ය වාතය ඔක්සිජන් තියෙන්නේ 121යි. ඒ 21ක් තියෙන සාමාන්‍ය වාතය තමයි අපි මේ හුස්ම ගන්න වාතය තමයි මේ ටැංක් වලට පුරවලා තියෙන්නේ. අර අපි ඔක්සිජන් ටැංකි කියලා කතා කරාට ඇත්තටම තියෙන්නේ සාමාන්‍ය වාතය තමයි මේකට පුරවලා තියෙන්නේ. ඒක කොහොමද වෙන්නේ මේ අපි ඒකට පාවිච්චි කරන මේ වගේ මැෂින් එකක්. මේක කියනවා අපි කම්ප්‍රෙෂර් එක කියලා. මේකේ ඉලෙක්ට්‍රික් කම්ප්‍රෙෂර් එකක් මේක. මේක එක එක පෙට්‍රල් වලින් එනවා. එහෙම එක එක විදිහට එන්ජින් වලින් වැඩ කරන්න විවිධ විදිහට හදලා එනවා. මේක වැඩ කරන්නේ 3 phase current එකේ. මේකට මෙතන අපි ලයින් එකක් කරා සාමාන්‍ය එළියේ තියෙන සාමාන්‍ය වාතය ඇදලි කරලා මේක ඇතුළට ගන්නවා. අරගෙන ඉඳලා මේක ඇතුලෙන් තෙරපුමකට ලක් කරනවා. ඒ කියන්නේ ප්‍රෙෂර් කරලා කම්ප්‍රෙස් කරලා මේක යවනවා. ඇවිල්ලා මෙන්න මෙහෙම ෆිල්ටර් සිස්ටම් එකකට. මේ ෆිල්ටර් ඇතුලෙන් මේකට පොඩි ඔයිල් එකක් මික්ස් කරනවා. ඒ මික්ස් කරාට පස්සේ ඔයිල් එකත් එක්ක මික්ස් කරලා මේකේ තියෙන වතුර ඔක්කොම ටික අඩියට බහිනවා. බහැවිලා මෙහෙම ලයින් එකක් දිගේ ඇවිල්ලා මේ සාමාන්‍ය වාතයේ තිබිච්ච ජලය ඔක්කොම ටික අයින් කරනවා. අයින් කරලා සාමාන්‍ය දියලි වාතය තමයි ගන්න. ඒ දියලි වාතය අරගෙන මෙතන තියෙනවා ෆිල්ටර් එකක් ලොකු චාකෝල් ෆිල්ටර් එකක්.
ඒකේ විස මොනවා හරි වායු වර්ග තියෙනවා නම් කාබන් මොනවා හරි ඒවා තියෙනවා නම් ඒවා ඔක්කොම ඇබ්සෝබ් කරලා මේකෙන් ෆිල්ටර් කරලා ඉවරලා පියෝ වාතය ආරම්භ දෙනවා. ඒ අරගෙන ඉවරලා ඒ වාතය තමයි මේ ලයින් එක දිගේ ඇවිල්ලා මේ ටැංකිය වලට පුරවන්නේ. එතකොට මේ ක්‍රියාවලියේදී සාමාන්‍ය වාතය තමයි ෆිල් වෙන්නේ. 121ක් ඔක්සිජන් තියෙන 78ක් නයිට්‍රජන් තියෙන සාමාන්‍ය වාතය තමයි අපි ෆිල් කරන්නේ. මීට අමතරව සමහරවිට අපි පාවිච්චි කරනවා නයිට්‍රොක්ස් කියලා. ඒවා විශේෂ ගෑස් වර්ග. ඉතින් ඒවා වැඩි දුර ඩයිවිං කරනකොට කෙනෙක් එයාට ඒ තව දේවල් ඉගෙන ගන්න ඕන නම් ඒ යනකොට අපි ඒ જાති ටැංකිය ෆිල් කරලා වෙනම සිස්ටම් එකකට ඔක්සිජන් පර්සන්ටේජ් ඒ සාමාන්‍ය වාතය වෙනස් කරලා ෆිල් කරලා දෙනවා. right. ඒක තමයි වෙන්නේ නේ. බොහොම ස්තුතියි. PD කියලා කියන්නේ buoyancy control device එක. ඒ කියන්නේ වතුරේ ඉන්නකොට අපේ සාමාන්‍ය පාවීම ඔක්කොම ඒ හැන්ඩල් කරගන්නේ මේකේ. මේකට හුලම් පුරවන්න පුළුවන් ඇතුළට. එතකොට මොකක් හරි හදිස්සියක් වුණොත් අපිට මූදේ උඩ ලයිෆ් ජැකට් එකක් විදිහට පාවෙලා ඉන්න පුළුවන්. ඊට පස්සේ මූදේ යට ඉන්නකොට අපිට පොළවේ වදින්න නැති වෙන්න ඉන්න ඒ සේෆ්ටියට මේකට ඇතුළට හුලම් පුරවල ඉවරලා අපිට ඒ බැලන්ස් එක කරගන්න පුළුවන් යටදී. ඉතින් මේක තමයි ප්‍රධාන දේ නේ. ඔව්. මේක සාමාන්‍ය ජැකට් එකක් විදිහට මෙහෙම අපේ අඟට එනවා. මෙහෙම කරලා ඉවරලා හයි කරගන්න පුළුවන්. මෙහෙම කරලා තමයි සාමාන්‍යයෙන් එන්නේ. මෙහෙම අලෝර මෙහෙම කරලා ඉවරලා දාගන්න පුළුවන්. තව ලොක් වගේක් තියෙනවා. ඒ ටික දාගන්න පුළුවන්. මම දැන් පෙන්නන්නම් ඔයාලට කොහොමද හයි කරන්න කියලා. මේ විදිහට මේකේ තියෙනවා ලොක් වගේක් ටැංකියට දාන්න. මෙහෙම කරලා අපි දාලා මෙහෙම කරලා ඒ තියෙන අපි උස ප්‍රමාණයකට ඒක ඇඩ්ජස්ට් කරලා ඉවරලා ලොක් එක දාලා හයි කර ගන්නවා. ඊට පස්සේ තමයි අවශ්‍යම දේ නේද? රෙගුලේටර් එක. වැදගත්ම දේ. මේකෙන් තමයි තීරණය වෙන්නේ ඔයා කොච්චර දුරට සේෆ්ද අන්ඩෝවට කියලා ඉවරලා. මොකද මේකේ තියෙනවා එක එක ක්වොලිටි වලට එනවා එක එක බ්‍රෑන්ඩඩ් එනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් හොඳ එකක් තෝරගන්න ඕන අපේ සේෆ්ටිය ගැන හිතනවා නම්. මේකේ මම වෙන බ්‍රෑන්ඩ් කියන්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ මේකට ආවට පස්සේ ෆීල්ඩ් එකේදී ඔයාලට අඳුර ගන්න පුළුවන් හොඳ ඒවා මොනවද, ලෝකල් ඒවා මොනවද කියලා. මේ සාමාන්‍යයෙන් කෝස් වලදී කියා දෙන දේවල් නේ. ඔව්. කෙනෙක් ස්කුබා ඩයිවර් කෙනෙක් වෙනවා නම් අනිවාර්යෙන් මේ දේවල් ටික ඉගෙන ගන්න ඕන. ප්‍රොෆෙෂනල් ඩයිවර් කෙනෙක් වෙනවා නම්. ඔව්. මේ විදිහට මේකට හයි කරාට පස්සේ මේකේ තියෙන මේ ටැංකියේ තියෙන හුලම් තමයි මේකට එන්නේ. අපි මේක ටැංකිය ඇරියට පස්සේ මේ ටැංකිය ඇතුලේ දැන් බාර් 200කට පුරවලා තියෙන හුලඟ මේක ඇතුළට එනවා. අන්න ඔයාලට පෙන්වන්න මේක ඇරියට පස්සේ අපි හිමීට තමයි මේක අරින්න ඕන. කරලා මේක සම්පූර්ණයෙන්ම අරිනවා අපි. බාර් 200ම ඕපන් කරනවා. මේකේ බාර් 200ම ඕපන් කරාට පස්සේ මේ බාර් 200ක ප්‍රෙෂර් එක මේක දිගේ ගිහිල්ලා අපිට පෙන්නනවා මෙන්ෂන් කරනවා නේ. මෙන්න මෙතන හුලං කොච්චර තියනවද ටැංකිය කියලා. හරි. මේ මීටරයක් තියෙනවා තව මීටරයකුත් තියෙනවා මේකෙන් පෙන්නනවා අපි කොච්චර ගැඹුරකට යනවද කියලා අපේ මීටර් ගාන මේකෙන් බලන්න පුළුවන්. මේ රතු කට්ට තිබ්බට පස්සේ මේ කළු කට්ටෙන් මේ රතු කට්ට අරන් ගිහලා තල්ලු කරලා දාලා අපි උඩරිම ගැඹුරට ගියාට පස්සේ රතු කට්ට දාලා අපව කළු කට්ට එනවා. ඒකෙන් පෙන්නනවා අපි කොච්චර ගැඹුරකට ඩයිවිං කරනවද කියලා. හරි. ඊට පස්සේ දැන් බාර් 200කට ඇරියට පස්සේ මේ බාර් 200 හුලඟ මේ ප්‍රෙෂර් එක අපි බ්‍රීත් කරොත් එහෙම අපි හුස්ම ගත්තොත් එහෙම අපේ පෙනහළුවේ අපි ඔය ඔක්කොම සම්පූර්ණයෙන්ම කුඩු වෙලාම යනවා. මොකද බාර් 200ක් කියන්නේ ලොකු ප්‍රෙෂර් එකක්. සාමාන්‍ය ඔයාලා දන්නවා වාහනයකට බාර් 35ක් 40ක් තමයි වාහන ටයර් එකකට ගහන්නේ. එතකොට ඒ වගේ 5 ගුණයක් විතර ප්‍රෙෂර් එකක් මේ ටැංකියක් ඇතුලේ තියෙනවා. ඒ වගේ ලොකු ප්‍රෙෂර් එකකින් එන හුලඟ මේක ඇතුලේ තියෙනවා හදලා ඉවරලා ටෙක්නික් එකක් තාක්ෂණයක් හදලා තියෙනවා. ඒක අඩු කරලා ඉවරලා ප්‍රෙෂර් එක දෙනවා අපිට. හැබැයි ටැංකියේ හුලම් ප්‍රමාණය අඩු වෙන්න ප්‍රෙෂර් එක අඩු වෙන්න මෙතනින් ඒක ටික අර අපිට එකම ප්‍රමාණයෙන් හුලම් දිගටම ලබා දෙනවා. ඒ ලබා දෙන හුලඟ මේක දිගේ ඇවිල්ලා ඉවරලා මේකට කියන අපි සෙකන්ඩ් ස්ටේජ් එක කියලා. මේක ෆස්ට් ස්ටේජ් එක පළවෙනි පියවර පළවෙනි පියවරෙන් අඩු කරලා දුන්නු ප්‍රෙෂර් එක මේකෙන් ඇවිල්ලා ඉවරලා
අපි මෙතන තියෙනවා මේ මවුත් පීස් එකක් කියලා කියනවා. මේක මෙහෙම කට ඇතුළට දාලා අපිට හපා ගන්න පුළුවන්. කරලා මෙම් ශරීරයට අවශ්‍ය ප්‍රමාණය අපි කුලම් ප්‍රමාණය ගන්න පුළුවන්. මේක අපි බලෙන් අමාරුවෙන් අදින්න ඕනේ නැහැ. සාමාන්‍ය චුට්ටක් අපි හුස්ම ගන්න කටින් පොඩ්ඩක් ඇදපු ගාම මේකේ වෑල් එකක් ඕපන් වෙලා ඒකෙන් අපිට හුලං හම්බ වෙනවා. සහ අපි පිට කරන හුලඟ ඒ විදිහට කටින්ම පිට කරාම මෙතන දෙපැත්තෙන් හුලං ටික අහකට යනවා. බුබුලු වශයෙන් අර බබල්ස් වගේ උඩට යනවා. අහකට යනවා. ඒතකොට ටැංකියේ තියෙන හුලං හැම වෙලේම අපිට අලුත් හුලං හම්බ වෙනවා. ඒක ප්ලීට් කරලා එළියට යනවා. එහෙම තමයි මේකේ පාවිච්චි වෙන්නේ. මේකේ අපි යන්න ගැඹුරට යන්න අපිට ඇත්තටම ගැඹුර වැඩි වෙන හුලම් ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණය වැඩි වෙනවා. මොකද යට වතුරේ තියෙන පීඩනයත් එක්ක හුලම් ඔක්කොම තෙරපිලා තමයි එන්නේ. අපි ගන්න හුලඟ. එතකොට මේ තෙරපිච්ච හුලම් සාමාන්‍යයෙන් අපි ගොඩබිමදී එක හුස්මක් ගන්නවා නම් මීටර් 10ක් ගියාට පස්සේ දෙගුණයක් ගන්න ඕන. මීටර් 20ක් ගියහම තුන් ගුණයක් ගන්න. හුස්ම ගන්න ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට දෙන වායුව අපි එකපාරක් ගත්තට මදි. තුන් පාරක එකක් ගන්නවා. මේක ඇතුලේ තාක්ෂණයක් තියෙනවා. ඒ විදිහට මේ තියෙන වතුරේ ප්‍රෙෂර් එකකට මේක තෙරපෙනවා මෙතනින්. මේක තෙරපිලා මෙතනින් මේ වෑල් එක ඕපන් කරලා අපි අර ගොඩබිමේදී ගත්ත එකම හුලම් ප්‍රමාණයම යටදී අපි එකපාරක් ඇද්දාම තුන් ගුණයකින් හම්බ වෙනවා. දෙගුණයකින් හම්බ වෙනවා. ඒ ඔටෝමැටිකලි ඒ ක්‍රියාවලිය වෙනවා. ප්‍රෙස් වීම මෙතන ප්‍රෙෂර් එක. වතුරේ තියෙන ප්‍රෙෂර් එකට මේක මෙහෙම ඉබේම ප්‍රෙස් වෙනවා. ප්‍රෙස් වෙලා අපිට අරන් දෙනවා. ඒක තමයි මේවා හරියට වැඩ කරනවද කියලා බලලා තමයි අපි ඩයිවින් එකකට යන්න ඕනේ. අනිවාර්යෙන් යන්න ඕන. අපි කොච්චරද අපි විශ්වාස කරන්න බෑ මේ තියෙන බඩු මුට්ටු කොහොමද කියලා. මේවා මොකද ඔක්කොම හදලා තියෙන ප්ලාස්ටික් වලින්. අනිත් එක මේවා අපි දවස් ගානේ පාවිච්චි කරනවා. එතකොට දැන් සමහරලාට මේක කලින් දවස් පාවිච්චි කරලා වැටිලා කැඩිලා මොනවා හරි වෙලා තියෙන්න පුළුවන්. එතකොට ඒවා අනිවාර්යෙන් අපි අවබෝධයක් තියෙන්න ඕන. අපි චෙක් කරලා බලලා තමයි යන්න ඕන. රයිට්. බොහොම ස්තුතියි. Hah? Cokille. Belum beres dan. Ada ni nak go nak. ටෑමින් නම් දන්නේ බෝට් වලින් මේ මඩකෝ තමයි යනවා මේ මෙතන ඉතින් ක්ලීන් කරමින් කට්ටියම ඉන්න දැනද එමේ මෙතනින්ම බෑගත්තා නම් ඕම රීත් එක අරපොඩේ මතු වුණා ලේසි වැඩි ඔව් පඩි නන්නේ සෙට් එකක් ගොඩින්ම ආවා සෙට් එකක් මෙතනින් ගත්තා මම බයින්න කුපලි මේ බෝට් උඩ දාන්න අත්තරන් එහෙම දුන්නු මම ඉන්නේ හැබැයි ඔක්කොම ටික අරන් කට්ටිය හතර පැත්තකට වගේ බෙදිලා පැති හතරකින් වගේ බහින්න හදන්නේ මේ ප්‍රදේශයේ මේ ඒරියා එකේම කොරල් රීෆ් තමයි තියෙන්නේ. කට්ටිය කර පැත්තෙන් බහිනවා. අපි මේ පැත්තෙන් මේ ඉඳලා පල්ලෙහාට බහින තමයි යන්නේ. Oh ya.
ඉතින් මම ඉක්මනටම ගොඩට ආවා. අපි බැස්සේ මෙතනින් මේ හරිය ගොඩක්ම තියෙන්නේ මේ හරිය තියෙන්නේ මේ හරිය තියෙන්නේ කොරල් රීෆ් එකක් තියෙන මේ හරිය ලස්සන. ඉතින් මේවයි ගොඩක්ම තිබ්බේ දැල් දාපුවා පැටලවිලා එහෙම කපලා ඇතහැරලා. ඉතින් ඒ දැල් ඒතිලේ කොරල් වල ඒ කොරල් එකේ වැඩිවීමක් වෙන්නේ නැහැ. ඒ කොරල් එක මැරිලා යනවා එහෙම. ඉතින් ඒක ගොඩක් ක්ලීන් කරා. දකින්න නැති වලට මම වීඩියෝ එකෙන් ගේන්නම්. අර ගොඩබිම හරිය ටිකක් කට්ටිය බැසේ හරිය තමයි අපද්‍රව්‍ය ගොඩක් තියෙන්නේ. ප්ලාස්ටික් වගේ දේවල්. ඒ හරියට තමයි වැඩිපුරම එන්නේ. ඉතින් එහි පැත්තට කට්ටියක් බැලලා තියෙන. තාම කට්ටිය කවුරුත් ආවේ නැහැ. මම විතරයි ආවේ. අපේ මම මල්ලක් නම් අරන් ආවා. ඉතින් තිබිච්ච අපද්‍රව්‍ය වලට පෙන්වන්න පොඩ්ඩක් ඉන්න. තමයි ගලන්න පොඩ්ඩක්. දැල් එකේ මේ කොරල් වල ඉතිලා මේ කොරල් ඒ කොරල් ඔක්කොම මේ මැරිලා. ඉතින් ලොකු එකට දායකත්වයක් දෙන්න ලැබුණා. මේ වගේ දෙයකට එකතු මේ වගේ දෙයක් තියෙයි කියලා හිතුවේ නෑ. නමුත් වෙරළ සංරක්ෂණයෙන් ප්‍රෝග්‍රෑම් කරලා තිබිච්ච වැඩසටහන. එයාලත් ඇවිල්ලා හිටියේ මම දකින්න නැති වීඩියෝ. මේ ඉතින් මෙහි ඉන්න ඩයිවිං සෙන්ටර්ස් ඔක්කොම එකතු වෙලා දැන් මේ අවසාන ඔක්තෝබර් මේ සීසන් එකේ අවසාන මාසය යන්නේ. ඉතින් යාලා කට්ටිය ඔක්කොම එකතු වෙලා තමයි මේ ප්‍රෝග්‍රෑම් එක කරලා තින්නේ. අද වාසනාවකට මට ඒකට එකතු වෙන්න ලැබුණා. නමුත් මම ඩයිවිං කරන්න ආවට නමුත් මේකට එකතු වෙන්න ලැබිච්ච එක ලොකු වාසනාවක්. ෆස්ට් ඩයිවිං එක අද. බලමු අවසත් තව ගොඩක් වැඩ තියෙනවා. දවස් 3-4ක් මෙහි ඉඳලා ඩයිවිං කීපයක් කරන් තමයි අදහස. පුළුවන් හැමදේම අපේ YouTube channel එක කරා මේ මුහුදු පතුලේ ලස්සන ගේන්න උපරිම උත්සාහ කරන්න. අන්න තින් බිග් බබල්ස් එන්නේ අපේ කට්ටිය එනවා යට ඉඳගෙන. අර දැන් එනවා ඇවිල්ලා මේ මග චුට්ටක් නැවතිලා ඉන්න අපේ එකපාරට උඩට එන්නේ නැහැ. එකපාරම උඩට එන්නේ නැහැ යාළගේ. වෙනද? කීප දෙනෙක් එනවා. 1 2 3 4 5ක් විතර එනවා. 5 දෙනෙක් විතර එනවා නේද? 6යි. ඩයිවර්ස්ලා ටික උඩ එනවා. දැන් මෙයාලා මේ එකපාර උඩට එන්න බෑ මමත් එහෙමයි. ඒකේ තියෙනවා එන ක්‍රමයක්. ඒකේ අපි ඩයිව් වොච් එක තියෙනවා. ඩයිව් වොච් එක අපිට පේන්නන් කරනවා අපි උඩට යනෝනේ ස්පීඩ් එක. අපේ යම්කිසි ආකාරයකින් අපේ පේනහලු යම්සි තෙරපීමකට ලක් වෙලා තියෙනවා. වතුර යට යද්දි මීටර් 12ක් 18ක් 12ක් 15ක් විතර අපි ගැඹුර තියෙනවා මේ හරිය. මල්ල බරයිද? ඔව්. හරි ජාද.
වේ අපි එකතු කරපු කුණු බෑග් දෙක ආවනේ. අපි එකතු කරපු කුණු බෑග් දෙක මෙතෙන්ට ගෙනාවා. ඒ නගර සභාවෙන් ගෙනිනවා කිව්වනේ. බයිනද මා? දන්නවද මේ මල්ලි මේ වගේ ප්ලේස් එකක් කොහෙවත් නැහැ බා. මේ වගේ මේ අනිකර ස්විමින් පූල් එකක් වගේනේ. උණු වටුනේ වුණත් මේ කඩේ වුණත් බලන්න දේවල් නැහැ නේ මාළු. ඒක තමයි දැන් මේ වගේ තැන කොච්චර ළඟද? අපි කොච්චර ලේසියෙන් ගොඩ මේකට බාලා යනවද? ඔව්. තව එකක් දැන් මම බැලුවේ පොල් හේනේ කොහේ වුණත් නාන්න ගියත් එන රිස්ක් එකක් නේ. දැන් මේකේ මේකේ තියෙන වටිනාකම ඒකයි. වටිනාකම උගන්නන්න හරියට මීටර් 12නේ. ඔව්. හරියට මීටර් 12යි. ඔව්. එතන ඩෙප්ත් එක මීටර 12නේ. 12.6. 12 තමයි උඩරිම යන්න පුළුවන් DST එක. ස්විමින් පූල් එකයි ගියයි. ගියා හැකි. කිසිම නෑනේ මේ ලස්සන. අර අපි කලින් හිටි පැත්ත තියෙනව නේද? ඒ පැත්තේ වේව් එක වැඩි. මේ පැත්තේ උලම් වැඩිනේ. අනිත් ගොඩ කරන්න බාන්න හරි අමාරුයි. අපිට යන්න ගියාමත් ආ දියමට දාගන්න ගියාමත් අපි ඒ දවස්වල මතකයි මාර කට්ටක් දාන්න. පරක් වුණොත් අමාරුයි. ඔය හේතල මේට නිතරම එන්න ඕනේ නැහැ නේ.